ජෙනරේටිව් AI පාවිච්චි කරලා ඔයාට යුනිවර්සල් පෝර්ට්ෆෝලියෝ එකක් බිල්ඩ් කරන්න පුළුවන්ද? රිසල්ට් එක සක්සස් වෙන්න බලපාන මේන් රීසන් එක මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. සක්සස්ෆුල් රිසල්ට් එක මේන් රීසන් එක විදියට ඒ රිසල්ට් එක ගන්න අපි ජෙනරේටිව් AI එකට දීපු ප්‍රොම්ප්ට් එක ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්. කොහොමද quality well structured prompt එකක් හඳුනගන්නේ? සාමාන්‍යයෙන් quality prompt එකක් අපිට main key points 5කට කඩන්න පුළුවන්. Who, what, how, why and the presentation. ඔයා ජෙනරේටිව් AI එකට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ ඔයාගේ රිසල්ට් එක බිල්ඩ් කරද්දී ජෙනරේටිව් AI එක මොන වගේ රෝල් එකක්ද ප්ලේ කරන්න ඕනේ කියලා. ඔයා ජෙනරේටිව් AI එකට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ මොන වගේ ටෙක්නොලොජි එකක්ද, මොන જાතිය ලැන්ග්වේජ්ද. උදාහරණයක් විදියට ඔයාට වෙබ් ඇප් එකක් බිල්ඩ් කරන්න ඕන නම් ඔයාට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ ඔයා යූස් කර ජෙනරේටිව් AI එක යූස් කරන්න ඕනේ කියලා JavaScript, HTML, CSS. ඔයා ජෙනරේටිව් AI එකට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ ඔයාට මේ ඇප් එක නැත්නම් ඔයාගේ රිසල්ට් එක කොයි විදියටද බිල්ඩ් වෙන්න ඕනේ කියලා. ඔයාගේ හිතේ තියෙන ස්ට්‍රක්චර් එක එයාට ක්ලියර්ලි එක්ස්ප්‍රෙස් කරන්න ඕනේ. ඔයා ජෙනරේටිව් AI එකට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ ජෙනරේටිව් AI එක මේ ඔයාගේ රිසල්ට් එක බිල්ඩ් කරාට පස්සේ ඔයාට වෙන්න ඕනේ මොකක්ද කියලා. ඔයා ඒ රිසල්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. නැත්නම් ඔයා රිසල්ට් එක පාවිච්චි කරලා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. presentation. ඔයා ජෙනරේටිව් AI එකට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ ඔයාට ඔයාගේ රිසල්ට් එක කොහොමද ඕනේ කියලා. උදාහරණයක් විදියට ඔයාට වෙබ් ඇප් එකක් ඕන නම් වෙබ් ඇප් එක සිංගල් පේජ් ඇප් එකක් විදියට ඕන නම් ඔයාට HTML කෝඩ් එක ඇතුළෙම inline CSS, HTML කෝඩ් එක ඇතුළෙම JS පාවිච්චි කරන්නයි කියලා AI එකට කියන්න පුළුවන්. නැත්නම් ඔයාට JS, CSS, HTML ෆයිල් තුන වෙන වෙනම ඕන නම් ඒකත් රික්වෙස්ට් කරන්න පුළුවන්. මේ පෝර්ට්ෆෝලියෝ එක යුනිවර්සල් පෝර්ට්ෆෝලියෝ එක බිල්ඩ් කරන්න ඕන වෙන ප්‍රොම්ප්ට් එක මම කමෙන්ට් එකේ ෆස්ට් කමෙන්ට් එකයි ඩිස්ක්‍රිප්ෂන් එකේ දෙකේම දාලා තියෙනවා. අපිට හම්බුනේ ඕඩිනරි ක්ලාසික් රිසල්ට් එකක්. ඒ වගේ වෙලාවට අපිට තව පොඩි ප්‍රොම්ප්ට් එකක් පාවිච්චි කරලා අපිට වෙන්න ඕනේ ඇඩ්වාන්ස්මන්ට් මොනවද කියලා ජෙනරේටිව් AI එකට රික්වෙස්ට් එකක් කරන්න පුළුවන්. ඒ වගේ පොඩි ප්‍රොම්ප්ට් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ හම්බෙච්ච ක්ලාසික් ඕඩිනරි රිසල්ට් එක ස්ටෙප්ස් බර ගානක් ඉස්සරහට ගෙනියන්න. කෝඩ් එක සේව් කරන්න ඕනේ දැන් ලොකේෂන් එකේ new text file එකක් create කරලා ඒ text file එක rename කරන්න පුළුවන් ඔයාට ඕන විදියට. example එකක් විදියට portfolio.html. ඔයාට තව දුරටත් මේ කෝඩ් එකට changes කරන්න ඕන නම් ඔයාට පුළුවන් VS Code down කරලා VS Code එකට මේ කෝඩ් එක copy කරලා දාලා changes කරගන්න. ඔයා මේ generate කරගත්ත කෝඩ් එක ඔයාට පුළුවන් Gemini Marketplace SL එකේ post කරලා ඒක free distribute කරන ගමන් advertisement වලින් monetize කරන්න.